මේ සැලුන් තමයි එක යන සැලුන් කියන පාරවල ලියනවනේ හොඳට තෙල් තියෙන්න ඕනේ. හින්දා යතුරු අරගෙන ගොඩක් තෙල් දීද කියලා බලන්න ඕන. එදා වංගිඩි කඩේ ගියා වගේ තෙල් ෆුල් ටැංක් තියෙනවා. අපි ආවේ මුසනේ. ඒ ටටා ගිය බවුග එක ඩාල්දයි. කොට්ටව කැලි. ඔන්න ඉතින් අපි ආවා කොට්ටව රක්ෂිතයට. අද මේ කොට්ටව රක්ෂිතයට ආවේ කොට්ටව රක්ෂිතයේ පිහිටලා තියෙනවා ස්වභාවික පූල් එකක්. එහෙනම් අපි යමු ඒක බලන්න. දැන් ඉන්නේ කොට්ටව කැලේ යාළුවෝ. ඔයගොල්ලන්ට පේන ඇති කොට්ටව කැලේ ටික දුරක් යනකොට දකුණු අත පැත්තට හැරෙන්න පස් පාරක් තියෙනවා. මේ පාරේ තමයි පූල් එක තියෙන්නේ. බෝඩ් යන්න ගහලා තින්නේ. බෝඩ් යන ඉතින් දැන් පැහැදිලි නෑ. එහෙනම් අපි ගිහින් බලමු මේ පූල් එක මොන වගේද කියලා. මට සීරිය මට අමතුකුණානේ ඕගොල්ල මේ කොට්ටව පූල් එකට එනවනම් ගාල්ලින්දල උඩුගම් පැත්තට කිලෝමිට 16ක් වගේ ඉන්න ඕනේ. එතකොට ඕගොල්ලොන්ට හම්බවෙනවා කොට්ටව රක්ෂිතය. ඔන්න ඉතින් අපි ඉන්නේ දැන් තටාකයට ඇතුල් වෙන ගේට්ටුව ගාව. යාළුවනේ මේකට ඇතුල් වෙන්න රුපියල් 150ක් ගන්න වැඩිහිටි පුද්ගලෙක්ට. 150 ගන්නේ පැයකට. අමතක කරන්න එපා පැයට වැඩිය නෑවොත් මෙතන ඉන්න ආරක්ෂකංශයේ පුද්ගලයන් ඇවිල්ලා අපිට වෙඩි තියනවා. බොරු. ඒ ප්‍රශ්නයක් වෙන්න පැයයි නාන්න පුළුවන්. මෙහෙම ඉතින් ඕගොල්ලොන්ට පැයක් නාලා මදි වගේ නම් ආයේ තව පැයක් නාන්න ඕන නම් කවුන්ටරේට දූලා ගිහලා 150ක් දීලා එන්න ඕනේ. අඩි ඒකේ වතුර නම් මේ ඒව ගණන් ගන්න ඒවා. ඉතින් යාළුවනේ මම මේ පූල් එකට ගිහිල්ලා දැන් සති 2-3ක් වගේ වෙනවා. මම යනකොට නම් ඉතින් වැස්ස ගොඩාක්ම අඩුයි. ඔයගොල්ලෝ දන්නවා ඇති දන්නේ නැතුව ඇති මේ කොට්ටව කැලේ හරහා යන දිය ධාරාවකින් තමයි මේ පූල් එකට වතුර එන්නේ. අපි මේ ගිහපු දවස්වල පොඩ්ඩක් වැස්ස අඩුයි. ඒක හින්දා වැසි වතුර අඩු හින්දා තමයි මේකේ සොරවුව වෙන්දට ඇරලා තියෙන්නේ. සොරවුව අද වහලා තියෙන්නේ. එතකොට අර වතුර ගලාගෙන යෑමක් වෙන්නේ නැහැ. වෙන්දට නම් මේකේ වතුර පතුල පේන තරමට පිරිසිදුයි. අද නම් පොඩ්ඩක් වතුර අවපැහැ ගතියක් තියෙනවා. මේ ඉන්නේ අපේ මග කියන සැලුන් ළඟම පාරවල් දෙන්නේ ලංකාවේ. යකෝ ගාල්ලේ හැබැයි දැන්නන් ටිකටික වයින හින්ද මම බොහෝ දුරට හිතනවා මේ ප්‍රශ්නය දැන් විසිදිලා ඇති කියලා. මේ වතුර බැහැල යන්න තියෙන මේකට කියන්නේ සොරවුවද නැත්නම් වෙන නමක් තියෙද? කමෙන්ට් එකක් දාන්න යන්නකෝ බලන්න. මං ඉතින් ඔතන ඔයි එහෙට මෙහෙට ඇවිදලා බැලුවා. ඒ තැනදී මං දැක බෝඩ් 2-3කම ගහලා තිනවා. ශාකවලට සත්වයින්ට හානි පැමිණීමෙන් කැලිකසලාදිය දැමීම හා පරිසරය අපවිත්‍ර කිරීමේ වළකින ලෙසත් මොහොම කියලා බෝඩ් ගහලා තිබ්බ ගොඩක්. අනිවාර්යයෙන්ම මේ වගේ බෝඩ් ගහන්නේ අපේ මිනිස්සු එතනට ගිහලා හැසිරෙන විදිය අනුවනේ. නැත්නම් බෝඩ් එකක් ගහලා කියන තරම් දෙයක් නැහැ නේ. මේවා ඉතින් අපි හිතින්ම හිතලා කරගන්න ඕන දේවල්. මෙතන විතර නෙමෙයි අපි යන ඕනම තැනක මේ දේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. හරි එහෙනම් බ්ලොග් එක ඉවරයි. එහෙනම් මාව subscribe කරන්න, follow කරන්න, like කරන්න. මොනහරි වැරද්දක් තියෙනවා මොනවද හදාගන්න ඕන නම් කමෙන්ට් එකකුත් දාන්න යන්න. එහෙනම් අපි ගිහින්නම් ටටා බයි. අමතකුණානේ ෂෙයා පාරකුත් දාන්න.